අපි යනවාද කොහෙදයි යන්නේ? පන පිටින් විකුණන්න තියෙන මාළු බලන්න යන්න හදන්නේ. යන් එහෙනම් විදියක ඉස්සරහට. සාමාන්‍ය අපිට සාමාන්‍ය මේ ඉන්ෂන් ඉතින් තමයි මේ මාළු දෙන්නෙක් ගන්නකොට ඉතින් අවිලා මාළු ගන්න පුළුවන්. ආ. ඇත්තටම ඒගොල්ලෝ කියනවා ගණන් වැඩි. ගණන් වැඩි නේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේවා කියලා මාළු කරන් ගිහලා කපලා ගන්න පුළුවන්. එක මාළු එක්කුණා ගන්න පුළුවන්. ඔව් මෙතන එහෙම ගත්තා. 안녕하세요. මේකනේ අපි හදන මාළු තමයි මෙතන තියෙන්නේ ඇවිල්ලානේ. ඈ? අපි ඉස්සරහින් නැව් මෙතන ගන්න. මේවද? මේ ආල්පින් අන්දෝ. මෙතෙන්ට දෙන්නේ නැව් ටික. මෙතන තමයි. ඉමිග්‍රේෂන් එකත් මෙතෙන් තමයි තියෙන්නේ. මෙතන තමයි නැව් ටර්මිනල්. අපි අපේ ඉස්සරහින් නැව් විතර තමයි යන්නේ. එහෙමද? එනේ කට්ටියනේ. මේ මාළු බලන කට්ටිය අම්මත්. මේක තමයි පන පිටින් මාළු විකුණන්න තියෙන පොළ. නාන්න. හරියට. මිලම මාළුද? මේ තොල් තොල්නේ. කාන්දොත් තියෙන. වන් දෙස්සරක ගෙජුදෝ මු හදන්න. ගොඩක් හදන්න ගෙජුදෝ වල මේ කංගෝ ගෙජුදෝ වල හදන්න ඇතිපුරනේ. කෙලිම ෆ්‍රෙෂ් පිට බඩු තියෙන්නේ. පිට තියෙන ඕනේ එල්ල බහ දෙනවා ඉතින් ගත්තා. ඈ? උරක්. මේ තෝමල්ලි. මේ තෝමල්. බලන්න. අම්මල ගූවල්ලෝ ඉන්න බෙල්ලෝ ඉන්න නච්චි නෑමනේ තකන්තක මරායව අක්ද කල්චිනේ ලංකාවේ හාවාලේ කියන්නේ මොනවද? ලංකාවේ හාවාලේනේ කල්චි කල්චි අර තකොම් මේ ඔක්සිජන් මෙහෙන් අල්ලලා ඔබට දැන් මේක වුණ කිව්වම අල්ලලා දෙනවා. ඒ කියන්නේ අපිට මේ මාළුව ගන්න උනාම මේ ටොක්සියෙන් අල්ලලා දෙනවා. ඔයාලා නම් දිනා පෙල්ල වර්ගය. මේ මොනවයි මේ කුඩෙල්ල වගේ. මේ මොකද ඉන්නේ මේ සතෙක් බං ඔය. ඔය පිළිකාවලට හොඳයි කියලා අර කණු වගේ පිටවර කෑ බුසාරනේ. ඔව්. අර මුහුදේ කිමිදෙන එක්කෙනත් ඇවිල්ලා ගෙනියන්නේ ඕවනේ. ඕවන්නවත් යල්ලිනවා. එන්නේ සෝරා එල්ල වර්ගය. මිලෑදනේ. අනසයවනේ. කොදොම්බ ඉන්නනේ. කොදොම්බ මොනවද කියන්නේ? කිරිබොල්. ඒ දුප්පරේ. ඉල මාළු දුප්පරික. ඔය හස්මි අමුයි රහයි. මේ මුක්කොමයි ඒත් උප්පරල ලොකුනේ අපි මෙයක් විතර නැද්ද? වැඩි මාළු. එම මාළු. ඈ මොනවද? අම්මට සේක. මේව තමයි ටයිප් පනෝ වගේ මේක මිලයි. හේසන්නේ. තොම්බල් පේ ඉල්ලේ ඔය. තොම්බල් පේ ඉල්ලේ. උරි තොම්බල් පේ ඉල්ලේ. තොම්බරි. තොම්බල් පේ ඉල්ලෙස්සේ요. Tăng ඈ
Ya video kan tuh. Cango. Halo. Mungkin aku nih. Dia mesti apa? Kado dulu ini jangan nih. Nah. Ini camcang ngomong rahai. මේ Apa yang හදන චංගොද මේ ෆාම් වල මුහුදෙන් ගලනවා තියෙනවා. මේක වෙනස් කංගෝ වර්ග තියෙනවා. මේ චංගෝක රසයි මේ. කියලා කොම්බල වල විදියට උඹ ෆාම් වල එනවා Enggak, bilang dia baru jelas keluar sama. Aku, bilang bantu sama. Bantu nah hamaara है මොකද හදන්නේ අර කිම්චි වගේ. ආ ඒක. අලුණු කොළ වලින් හදන්නේ. ආ මං ඔයාලට ඉතින් කලින් වීඩියෝ වල පෙන්නලා ඇතිනේ මං වැඩ කරන මාළු කදුරිය. ඒ මාළු කදුරිය වගේ තව මාළු කදුරු තියෙන ඒවයි තියෙන මාළු තමයි මේ පොළට ගෙනල්ලා පණ පිටින් මෙයාලා මේ විකුණන්නේ. මම මේ අදාවේ තව අයිය කෙනෙකුගේ මල්ල කෙනෙකුගේ එක්ක ඉන්න අයියා තමයි මේ ගැන ඇත්තටම මට පැහැදිලි කරලා දෙන්නේ. මං ඇත්තටම මාළු ගැන එහෙම ලොකුවට දන්නේ නැති නිසා මෙයාලා ඉතින් මේ මාළු විකුණනකොට මේ ගන්න කෙනාට ආස ඇති වෙන්න මාර ආකර්ෂණයක් ඇති වෙන විදිහට ඩිස්ප්ලේ කරලා තියෙන මේක ඇත්තටම හරිම ලස්සනයි. මේ හැම සතෙක්ම පණ පිටින් තමයි ඉතින් ඉන්නේ. මොන් කිලෝ එක කීයේ කිව්වේ අරක මාන්න 11යි. ඒක 6 මාර. මාන්න 11ක් කියන්නේ ලංකා හල්ලේ වලින් එක 22000ක් විතරනේ ඈ Banyak orang. Iya kita. Oh ya. Betul di kamera lagi. Kamera. Ayo kita cepat. 안녕하세요 ning 어드롱기에 국내산 어드롱기에 대봉가라 국내산 어드롱기에 Ayo jangan apa kita tanya normal atau normal. යන් ගිහිල්ලේ Betul. Ini paling ඒකත් ඒ මාළු ජාති මේනේ tombok. මේ චොම්බෝ කොදොංගොත් තියෙනවා ඈ ඕනේ නැහනේ ඉස්සෝ ඉන්නවා ඈ පට අරගෙන ඉන්නේ දැන් මාළු ඒක ඈ ඔව් මේ චොග්ගීලත් ඉන්නේ Jangan baru ini. නැති නැති 안녕하세요 니까 Ini keluar ya.
අවශ්‍ය ප්‍රමාණික ඉල්ලුවම අරන් දෙනවනේ. මේ මුන් විදිනවනේ ඊයේ. මානෙක්චන. හොඳට. අසවිදා. ආනිය ඉලිස්. යන්ස් ලංකාවේ භාෂාවෙන් කියනවා නම් මේ හැම මාළු ලෑල්ලකම ඉන්නේ ගෑනු අය විතරයි. මොකද පිරිමි අය තමයි මාළු වගා කරලා පොලට ගේනල්ලා දෙනව විතරයි කරන්නේ. දෙන එක විතරයි කරන්නේ. ගෑනු අය තමයි මේව සුද්ධ කරලා පිරිසිදු එතන තියාගෙන එන මිනිස්සුන්ට පන පිටින්ම මාළු ටික විකුණන්නේ ගෑනු කට්ටිය තමයි. බලන්න ඔයාලට දැන් උනත් පේනවා ඇති මාර ලස්සනට තියාගෙන ඉන්නවා එයාලා මාළු ටික. කියන්නේ ලංකා ඇත්තටම කිව්වොත් ලංකාවට වගේ නෙමෙයි පිරිසිදුව කස්ටමර්ට දෙන මාළු ටික පිරිසිදුව ඒවල ප්‍රෙස් පිට තමයි මේ කට්ටිය මේක පාරිභෝගිකයට අලෙවි කරන්නේ. Tomboko sir. මේ මට්ටිනේ නේ. හොමක් තියෙනවා. හරි. කදුරේ මානිත්තය. මානාය. අමු මත් තල්ලම් මොකද? අද අනේ මනේ කුන්නේරි ඔද සියන් 말도 잘하네. 언제 왔어요? 몇 년 됐어? කුරිය. 그냥? 오, 한참 다 됐네. 잘하고. 재밌어요? 한국 생활 재밌어요? 재밌어요. 가야만 해. 안녕하세요, 어머니. 네. ඉතින් සසිමි හදලානේ. ඔය ගඳේවද? අම්මලා තේ. වාසබිත් එක්කනේ කන්න වැඩි. වාසබිත් එක්ක නිකමකට කන්න දාව. අනේ උන් ඉන්න මට්ටම් ගන්නවා. දවස කියනද මේ මාළු මෙතෙන්ට? කියනවනේ. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ පොළවල් වල ගොඩාක්ම ඉන්නේ වයසින් වැඩි අම්මලා තාත්තලා අච්චිලා සීයලා තමයි ගොඩාක්ම මේවා ඉන්නේ. එයාලා විශ්‍රාම දිවියක් ගෙවන ගමන් මේවයි ඇවිල්ලා කීයක් හරි හොයාගන්න තමයි නිතරම try එක දෙන්නේ. මොකද එයාලට ගෙදර ඉන්නවට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා මිනිස්සුත් එක්ක නිතරම කතා බහ කරලා ඒ කට්ටියගේ තියෙන අර මහන්සිය ඊට පස්සේ පාළුව ඒව සේරම නැති කරගන්නවා වගේම ඒ කට්ටියට මාරම විදියට
හිතට නිදහසක් දැනෙනවා මෙහෙම එළියට ඇවිල්ලා මිනිස්සුත් එක්ක ජීවිතේ ගෙවනකොට. ඒ කියන්නේ එළියමනේ මේ කට්ටිය එතකොට ඉන්නේ රැය විතරයි පොඩ්ඩක් මේ ගේ ඇතුළට වෙලා ඉන්නේ. අර එහෙම ගේ ඇතුළට වෙලා ඉන්නකොටත් ඇත්තටම හිරවීමක් වගේ දැනෙන්නේ. ඉතින් මටත් හිතෙනවා ඔයාලට පන පිටින් තියෙන පන පිටින් මාළුවෙක් වුණ පොළ පෙන්නන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. ජය වේවා.